Hello guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් මම ගෙනා මගේ පළවෙනි vlog වීඩියෝ එක. ඉතින් මම මේ වෙලාවේ ඉන්නේ වැඩ කරන ගමන්. ඉතින් වෙලාව 4:25යි. ඉතින් පූල් එකේ කවුරුත් නැති හින්දා මං හිතුවා පුංචි බඩගින්නකුත් තියෙන හින්දා මෙතන පල්ලියට යන්න. ඉතින් මොකද ඔයාලා දන්නවා මෙහි රාමසාන් වලට ඉතින් හැමෝම කෑම ගන්න යනවා ඉතින් පල්ලියට. ඉතින් මමත් හිතුවද පල්ලියට ගිහිල්ලා කෑමක් අරගන්න එන්න. ඉතින් යන්න මාත් එක්ක අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි වැඩ කරන තැන ඉඳන් මීටර් 200ක් විතර තමයි මේ පල්ලිය තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු පොලිමට මොකද වෙන්නේ කියලා අපිට අද පුරියණයක් ගන්න. ඉතින් මේ අපේ වැඩ කරන තැන තියෙන පල්ලිය. ඉතින් ගිහිල්ලා අපිට කන්න බෑ. අපිට ගිහිල්ලා අරන් එන්න තමයි තියෙන්නේ කෑම පාසල්. ඉතින් අපි බලමු ගිහිල්ලා පොලිමට කෑම කොයි වගේද කියලාද. ඉතින් පොලිමේ ඉන්න ගමන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම ගත්තා. ඉතින් මට හිතුණා වීඩියෝ කරන එක හරි නෑ කියලා. ඉතින් මේ ඉන්නේ ඉතින් තවත් අපේ ලංකාවම යාළුවෝ දෙන්නෙක් ලයිව් ගාඩ්ලා. ඉතින් අපි ආවා වගේම මෙතනට ක්ලීනර්ස්ලා, මේන්ටනන්ස්ලා ඒ වගේම ඩිලිවරි රයිඩර්ස්ලා මෙයාවට ඉන්න හැමෝම. ඉතින් මේ වෙලාවට එනවා හරියටම කෑම ගන්න. ඉතින් මේ පල්ලේ ඉතින් 4:00 වෙද්දි අනිවාර්යෙන් හැමදාම ඉතින් මේ මාස පුරාටම මේ විදිහට ඉතින් කෑම පාසල් හැමෝටම ලබා දෙනවා. ඌ බරමනේ කියන්නේ. ආටේ බයියා. හා. ඉතින් අපි බලමු පාසල් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා වතුර බෝතලයක්. තව තියෙනවා ලෙබන් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒ වගේම තියෙනවා බඩම් ගෙඩියක්. ඒ වගේම තියෙනවා රටේදි. ඉතින් මම දන්න තරමින් කට්ටිය නොම්බි හරින්නේ රටේදි කාලා මුලින්ම. මම නිවැරදි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් බොක්ස් එකේ. ඒ වගේම අපිට තියෙනවා බුරියානි එකක්. මේ වගේ බුරියානි එකක් තමයි දෙන්නේ. රයිට්. ඉතින් අපි මේ වැඩ කරන තැන පල්ලේ විතර දවසකට ඉතින් 450 දෙනෙක්ට විතර කෑම ලබා දෙනවා. ඉතින් මේක මේ රාම්සාන් මාසේ පුරාවටම මෙයාලා ලබා දෙන. ඉතින් UAE වල හැම පල්ලියකම වගේ මේ වැඩේ වෙනවා. ඉතින් UAE වල රසල් කයිමා, ඩුබායි, අබුඩාබි, අල්ලෙන් ඔය හතර වටේ ඉන්න ලංකාවේ හැමෝටම ඉතින් ගිහිල්ලා මේ අත්දැකීම ලබා ගන්න කියලා ඉතින් හැමෝටම කියනවා. ඉතින් අපි මේ වගේ අලුත් vlog එකකින් ආයෙ හම්බ වෙමු. එන හැමෝටම සුබ දවසක්.